right. අපිට කතා කරන් තියෙන 2021 ධාරා විද්‍යුතය ගාන මුලින් 2021 නිව් සිලබස් පේපර් එකක් ධාරා විද්‍යුතය ගාන අපිට එන්නේ 9 වෙනි ප්‍රශ්නේ A part එක විදියට 9 වෙනි ප්‍රශ්නේ A part එක විදියට එන්නේ 9 වෙනි ප්‍රශ්නේ A හෝ B part එකෙන් එකක් කරන්න පුළුවන් දෙකම නොකර ඉන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් 9 වෙනි ප්‍රශ්නේ A B part දෙකම හැදුව කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ කොහොමත් ඒක මම හිතනවා දන්නවා ඇති කියලා කට්ටිය. A part එක කියන්නේ ධාරා විද්‍යුතේ B part එක ඉලෙක්ට්‍රොනික්ස් ගණන් ටික තමයි එන්නේ. ඊට තමයි හැදිලා තියෙන්නේ දෙකම නොකර වෙන ගණන් හදන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දෙකම හැදුවයි කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. එකකට තමයි ලකුණු හම්බ වෙන්නේ. right අපි කතා කරන්න පටන් ගමු. ටිකක් ලේසි ගානක් වගේ කියන බැලුවම පේන සාමාන්‍ය එක පැත්තක විතරයි ගාන සෙට් වෙලා තියෙන්නේ. බලමු. දිග L සහ හරස්කඩ වර්ගඵලයේ A වන විද්‍යුත් සන්නායක ලෝහ කම්බියක ඒකක පරිමාක නිදහස් ඉලෙක්ට්‍රෝන n සංඛ්‍යාවක් ඇත. කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය දීලා තියෙන සිම්පල් n කියලා. ඉලෙක්ට්‍රෝන ආරෝපණය සිම්පල් E වෙනවලු. හරි. රෝම ඉලක්කම් 1. අංකණය කිරීම හරියට කරන්න. රෝම ඉලක්කම් 1. කම්බියේ ඇති සම්පූර්ණ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සඳහා ප්‍රකාශනයක් ලියන්න. අපි මෙහෙම ගමු. ඒකීය පරිමාවකට n කියලා දීලා තියෙනවා. මම ගන්න මෙහෙම. සන්නායක කොටසේ පරිමාව සන්නායක කොටසේ පරිමාව ගත්තොත් මට ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග AL. now ලියන සන්නායක කොටසේ ඉලෙක්ට්‍රෝන ගණන AL වතාවක් n. ඇයි එහෙම ලියුවේ? n කියන්නේ ඒකීය පරිමාවක AL පරිමාවක AL වලින් වැඩි කරන්න. එතකොට මේක තමයි පළවෙනි එකට උත්තරේ. සරල දේවල්. නැතිරෙත් ඔප්පු කරා අපි ඕක. ඊට රෝම ඉලක්කම් 2. කම්බිය අග්‍රතරට V විභවාන්තරයක් යෙදූ විට ඒ තුලින් I ධාරාවක් ගලා යයි. කම්බි ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියලා තියෙනවා. දැන් අපි ඉලෙක්ට්‍රෝන ගානට නම් ප්‍රකාශනයක් ගත්තා. අපි මෙහෙම කරමු. සන්නායක කොටසේ ආරෝපණය ගමු. සන්නායක කොටසේ ආරෝපණ මම Q කියලා සංකේතයක් ගන්නවා. AL n වතාවක් E. ඒක අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයෙන් වැඩි කරා මුළු ආරෝපණය අපිට ගන්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රෝන ගාන AL එන්නේ. ඊට අපි දානවා මේ Q සමානයි IT අණුව. Q ට ආදර්ශ කරනවා ALNE I වතාවක් T. T ගෙන් බෙදනවා අපි ALNE බෙදීම T සමාන I. අපිට L බෙදීම T කියන්නේ ඩ්‍රිෆ්ට් වෙලොසිටි එක නැත්තම් මොකද්ද? ප්ලාවිත ප්‍රවේග කියලා ගන්න පුළුවන්. AVNE සමාන I කියලා එනවා. අපිට ප්ලාවිත ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් තමයි ව්‍යුත්පන්න කරන්න කියලා දීලා තියෙන්නේ. V සමානයි I යට අනේ කියන ප්‍රකාශනය අපිට එනවා. කොහොමත් අපිට මතකයිනේ. I යට අනේ. ඔන්න ඔහම ඒක නිකන් පොඩියට ව්‍යුත්පන්න කරන්න තියෙනවා. ඒ කැලි දෙක ලොකු දෙයක් නෑ. තියරියක් ඔප්පු කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා B part එක. සිම්පල් B part එකට එන්න තියෙනවා. සිම්පල් B part එකේදී අපිට කියනවා මෙන්න මෙහෙම. විදුලි කාර්මිකයෙක් එකම ද්‍රව්‍යයෙන් සාදා ඇති සමාන L දිග ඇති. නමුත් හරස්කඩ වර්ගඵලය පිළිවෙලින් A1 සහ A2 XY කම්බි දෙකක් භාවිතා කරනවා. කම්බි දෙකක් තියෙනවලු හරස්කඩ වර්ගඵලය වෙනස්ලු එහෙම කතාවක් කිය. එකම දිග තියෙන. එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන. මේ X හා Y කම්බි දෙක ශ්‍රේණිගත සහ පසුව සමාන්තරගත වෙන වෙනම එකම නියත වෝල්ටේජ ප්‍රවේගයකට සම්බන්ධ කරනවා. හරි. රෝම ඉලක්කම් 1. X හා Y ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට X හා Y කම්බිවල ගමන් කරන ඉලෙක්ට්‍රෝන වල අනුරූප ප්ලාවිත ප්‍රවේග අනුපාතයන්ගේ ප්‍රකාශනයක් ලියා දක්වන්න කියලා තියෙනවා. right. රෝම ඉලක්කම් 1.
හරස්කඩ වර්ගඵලයන් වෙනස්. ඉතින් අපි හරියටම දන්නේ නැහැ මෙයාගේ විශාලත්ව කොහොමද කියලා හරියටම අයිඩියා එකක් අපිට දීලා නැහැනේ. A1 A2 කියලා දීලා තියෙනවා. නිකන් අනුපාතයක් තමයි අපෙන් අහලා තියෙන්නේ. ප්ලාවිත ප්‍රවේග අහලා තිබ්බා. අපිට පුළුවන් දේවල් අපි කරමු. ශ්‍රේණිගතව තියෙනකොට අපි දන්නවා කම්බි දෙකක් මොකක් හරි හරස්කඩ වර්ගඵලයෙන් වෙනස් ඇතිනේ. ඔහොම ඇති. අපි දන්නේ එකෙක්ගේ හරස්කඩ වර්ගඵලය A1 අනිත් එකගේ හරස්කඩ වර්ගඵලය A2. අපි දන්නවා ශ්‍රේණිගතව තියෙනකොට මේ දෙන්න හරහාම යන්නේ මොකද්ද? එකම ධාරාව. ධාරාව වෙනස් වෙන්නේ නැහනේ. එකම ධාරාව යන්නේ. ඒතකොට ප්ලාවිත ප්‍රවේගය සඳහා ප්‍රකාශන ගත්තොත් මේලා එකම ධාරාව යන්නේ. දෙන්න එකම ද්‍රව්‍යයෙන් හදපු නිසා ඉලෙක්ට්‍රෝන ඝනත්වය එකමයි, ඊගියාගේ එකමයි, හරස්කඩ වෙනස් වෙනවා. V ඔහොම තියෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකයක් වගේ එකක් තමයි ඉන්නේ. ඕනනම් නිකම්ම ආන්නේ. දාන්නත් පුළුවන් අපිට. V1 මෙයා හරහා V1 නේ අපිට A1 දීලා තියෙන්නේ x කම්බිය කියලා මම හිතන්නේ. x කම්බියනේ Vx. මේ x කම්බිය මේ y කම්බිය. Vx සමානයි යන ධාරාව I හරස්කඩ A1 NE. පළවෙනි ප්‍රකාශනය. දෙවනි කම්බියට දාන අර ප්‍රකාශනයෙන් Vy එකම ධාරාව A2 NE. දැන් අපෙන් අහන්නේ Vx බෙදීම Vy. මම එක බෙදනවා දෙකෙන්. Vx බෙදීම Vy වලින් එකපාර ඕනම් බෙදන්න පුළුවන්. නැත්නම් බෙදන විදිහත් එක්ක මම පෙන්නන්නම්. A1 NE A2 NE බෙදීම I. I ට I කැපෙන මොකද අපි දන්නවා බෙදීමක් කියන්නේ උඩ යට මාරු කරලා ගුණ කිරීමක් නේ. Vx බෙදීම Vy සමාන වෙනවා A2 බෙදීම A1 කියලා. A2 බෙදීම A1 කියලා අපිට එනවා පළවෙනි කොටසට. ලොකු දෙයක් නෑ ඇත්තට මේක නිකන් සාමාන්‍ය ප්‍රකාශන ලියලා දාන එක. අපි අතරම වර්ගඵල ගැන කිසිම අයිඩියා එකක් නැහැ. වර්ගඵල වෙනස් කියලා විතරයි කියන්නේ. ඊට පස්සේ V1 රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙකේ අපිට කියන මෙන්න මෙහෙම. x හා y සමාන්තරගතව සම්බන්ධ කළ විට x හා y හි කම්බිවල ගමනක ඉලෙක්ට්‍රෝන වල අනුරූප ප්ලාවිත ප්‍රවේගයන්ගේ අනුපාත ලියා දක්වන්න. දැන් ඔයාලා කතා කරමු දෙන්න ඉන්නේ මොන ගතවද? ඔන්නෝම සමාන්තරගතව සෙට් කළ දෙක කටේ දිගව සමානයි. සේම් දිග. හරි. හරස්කඩ වර්ගඵලයන් A1 සහ A2 අපි දන්නවා සමාන්තරගතව ඉන්නකොට දෙන්නගේ සමාන වෙන්නේ මොනවද? විභවාන්තර සමානයි. ධාරා සමාන වෙන්නේ නැහැ. හරි? ධාරා සමාන වෙන්නේ නැහැ. අපි මෙහෙම සමාන්තරගතව ඉන්නකොට දන්න දෙයක් තමයි විභව සමාන වුණාට පස්සේ අපිට ඕන ලියන්න පුළුවන් මේ දෙන්න හරහා ගන්න ධාරා අතර අනුපාතය ප්‍රතිරෝධ දෙන්න අතර අනුපාතයට ප්‍රතිවිරුද්ධව තමයි සමානුපාතික වෙන්නේ. හරි? මෙහෙම ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඕන අපිට V සමාන IR දාලා එහෙම මොකක් හරි එහෙම දෙයක් කරන්න පුළුවන්. හරි? මොකද ධාරා මෙතන සම්බන්ධතාවයක් තියෙන නිසා. අපි බලමු try එකක් දෙන්න නිකන් අපි පොඩි ප්‍රකාශනයක් විදිහට හරි මොකක් හරි කරන්න බලමු. V සමාන IR. මේ ප්‍රකාශනයක් ගමු. V සමාන IR අණුව. V ධාරාව වෙනුවට මට ලියන්න පුළුවන් මෙයා ඕන නම් ධාරාව මම නිකන් දාගන්නම් I කියලා. R කියන්නේ rho L බෙදීම A. හරි ඔන්න ඔහොම එකක් එනවා. මේ V ඇවිල්ලා විභවාන්තරය. හරි? අවස්ථා දෙකට විභවාන්තරයේ V ධාරාව එකකින් I1 යනවා. රෝ දිග එකමයි හරස්කඩ වර්ගඵලය A1. හරි? ඔහොම ගන්න පුළුවන්. ඔය ටයිප් එකටම ලියනවා V සමානයි I2 රෝ L බෙදීම A2. ඔය දෙන්න සමාන කරාම අපිට එනවා I1 බෙදීම A1 I2 බෙදීම A2 කියලා. ඔන්න එකක් එනවනේ අපිට. හරි? දැන් I කියන එක සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මෙතන ප්‍රකාශනය වගින්න. මේ තියෙන්නේ මොකද්ද? V කියලා කියන්නේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය. ඔන්න එකපාරට ආදේශ කරන්න පුළුවන් දෙපැත්තට අනුරූප කරලා කැමති නම්
එතනින් ඕන්න අපි ලියනවා I සමානයි VANE නිසා. හරි. නොහොම නිසා මේ කතන්දරෙන් මම ආදේශ කරනවා I1 කියන්නේ VX A1 NE බෙදීම A1 මෙතෙන් ආදේශ කරොත් VY A2 NE බෙදීම A2 NEට NE කැපෙනවා මෙතන උඩයි යටයි A1 A1 කැපෙනවා A2 A2 කැපෙනවා අපිට එනවා VX සමානයි VY කියලා. හරි එහෙනම් මේ දෙන්න අතර අනුපාතය මොකක්ද? VX බෙදීම VY කියලා කියන්නේ එකයි. එහෙනම් සමාන්තරගතව තියෙද්දි මධ්‍යන ප්ලාවිත ප්‍රවේග දෙක මොකක් වෙනවද? දෙන්නගේ සමානයි. ඒ නිසා අනුපාතය එකක් කියලා තමයි එන්නේ. ඒකට උත්තර 1 කියලා එන්න ඕනේ. හරි. කැමති විදිහකට හදන්න පුළුවන් පොඩ්ඩක් තව සංකීර්ණ කරගෙන හදනවා නම් එහෙම හදන්න පුළුවන්. මම අනුරූපතාවයෙන් තමයි ඔය සමීකරණ ටික ගත්තේ. නැත්නම් තව එක එකාට වෙන වෙනම දිකට ලියාගෙන යන්න ගියා නම් තවත් ටිකක් දික් වෙනවා ගන්න. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රයිට් ඊට පස්සේ රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 ඉහත ශ්‍රේණිගත හා සමාන්තක සම්බන්ධතාවයන්හිදී L දිග සමග අනුරූප මධ්‍යන ප්ලාවිත ප්‍රවේගයන්හි Vx හා Vy විචලනය පෙන්වීම සඳහා ප්‍රස්ථාර දෙකක් වෙන වෙනම අඳින්නලු A1 විශාල A2 ලෙස ගන්න. පොඩි සටහනකුත් දාගමු පටලවෙන්නේ නැති වෙන්න. A1 කියන එක ලොකුයි A2 කියන එකට වැඩි. කොහොමනේ අපි නිකන් ගන්නෙ? A1 සහ A2. මෙයත් එක්ක මම ප්‍රස්ථාරයක් ඕන අඳින්න නිකන් ඇඳත් එහෙම අවුලක් නැහැ. මේක ඇඳගෙන ලකුණු හම්බ වෙන්නේ නැහනේ. ප්ලාවිත ප්‍රවේගයයි දුරයි. අපි දන්නවා හරස්කඩ වැඩි තැන ප්ලාවිත ප්‍රවේගය මොකක් වෙනවද? අපි දන්නවා ශ්‍රේණිගතව සම්බන්ධ කරාම අනුපාත තමයි කොහොමත් එන්නේ. එකම ධාරාව යන්නේ හරස්කඩ වැඩි වෙනකොට වේගය අඩු වෙන්න ඕන. හරි? හරස්කඩ වැඩි ස්ථානයේ වේගය අඩුයි. අඩුයි නියතයි. හරස්කඩ එතනින් එහාට වෙනස් වෙන්නේ නැහනේ. සටහනත් එක්කම මම අඳින්න. ඊට සනිත් තැන එකපාරට මොකක් වෙනවද? වේගය වැඩි වෙනවා. ඔහොම ගන්න පුළුවන්. ශ්‍රේණිගත සම්බන්ධ. සමාන්තරගත සම්බන්ධයක් ගත්තට පස්සේ ඔහොමනේ තියෙන්නේ. පොඩි එකයි ඔහොම ලොකු එකයි තියෙනවා. ඉතින් මේක නම් ඇති දෙයක් නෑ. ඇත්තටම හේතුව තමයි අපිට මධ්‍යන ප්ලාවිත ප්‍රවේග දෙක ලස්සනට සමානයි කියලා දුරත් එක්ක. මේ කට්ටියගේ සමානයි. එකම අගයක් තියෙන්නේ නියතයි. වෙනස් වෙන්නේ නියත අගයක් තියෙන්නේ. හරි. ඔච්චරයි තියෙන ප්‍රස්ථාර මහ ලොකු දෙයක් නෑ. පොඩි දෙයක් තියෙන්නේ. මොකද අපි දැන්ට හොයපු අගයන් ටිකත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේකට ඉතින් වැඩි කතා ඕනේ නැහැ. මං හිතන්නේ 2025ට තව සති කිහිපයක් තියෙන එක්සෑම් එකට. මම හිතන්නේ මේ කතා කරන ඒවා තේරෙන්න ඕන. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා කෙලින්ම දාලා තියන්න මෙන්න මෙතන එහෙම වෙන්න ඕන. නැත්නම් මේ කැල තේරුන්නේ නැහැ කියලා හරි දාලා තියන්න. රයිට් මං යනවා ඊළඟ පාර්ට් එකට C පාර්ට් එකට. C පාර්ට් එකේ බලමු මොකද්ද කියන්නේ කියලා. C පාර්ට් එකේ රෝම ඉලක්කයක තම කම්බියකට වර්ගඵලයක් දීලා තියෙනවා. ඒක අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන අපි. 2.5යි 10 ඍණ 7යි වර්ග මීටර් දීලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ.
ධාරාව දීලා තියෙනවා 4 ඇම්පියර් කියලා. ඉලෙක්ට්‍රෝන ආරෝපණය සහ ඉලෙක්ට්‍රෝන ඝනත්වය දීලා තියෙනවා අපිට කියනවා මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය හොයන්න. v සමානයි i යට අනේ මේ සමීකරණ නොලියුවත් එහෙම ප්‍රශ්න නෑ කියන්න ආදේශ කරාම ඇති. මොකද මේක ඔප්පු කරලා පෙන්නුවනේ. ධාරාව 4යි. හරස්කඩ 2.5යි 10 ඍණ 7යි. ඉලෙක්ට්‍රෝන ඝනත්වය 8 වැඩි කිරීම 10/28යි. ඉලෙක්ට්‍රෝන ආරෝපණය 1.6යි 10 ඍණ 19 කූලෝම්. කලබල නැතුව සුළු කරමු. 4ෙන් කපනවා 4 වරක් 1යි 4 වරක් 2යි. 2.5 දෙකින් වැඩි කරාම මෙතන 5යි. හරි. ඔය ටික පොඩ්ඩක් අපි තියාගමු. 5 වැඩි කිරීම 1.6 වැඩි කිරීම 10 වල සෙට් එක ගත්තොත් මෙන්න මේ දෙන්න සුළු කරාම අපිට එනවා 10 ඍණ 7යි 10 ඍණ 19 කියන්නේ 10 ඍණ 26ක්. 26යි 28යි 10 දෙකක් එනවා යට. හරි 10 දෙකක් එනවා යට. 10 දෙක උඩට ගත්තම 10 ඍණ 2යි. 1.6 8යි. මෙතන මම තව 10 බලයක් ගන්න යනවා හේතුව දැන් 8ෙන් බෙදන්න එපයි. මෙතන තියෙන එක වැඩි කිරීම 10 ඍණ 2නේ. එතකොට එකෙන් බෙදුවම අපිට එන 0.125යි 10 ඍණ 2යි කියලා. මම ලියනවා 1.25යි 10 ඍණ 3යි ms ඍණ 1 කියලා අපිට ගන්න පුළුවන් මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය. නැත්නම් 1.25යි මිලිමීටර් තප්පරයට එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. මෙහෙම තියන්නේ. වැඩ කැලි දාන්න යන්න ඕනේ නෑ බොරුවට. හරි. මොකද සුළු කිරීමක් තියෙනවා. සුළු කිරීම කලබල නැතුව කරන්න. නිකන් මේව දැක්කම එනට සුළු කිරීමක් විදිහට දකින්න යන්න එපා. සරල සුළු කිරීම තියෙනවා. right. රෝමිලක්කන් 2. සන්නායක නිදහස් ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතයක් ඇති අතර යම් උෂ්ණත්වයකදී අහඹු වේගය නැත්නම් මධ්‍යන තාප වේගය කියලා දීලා තියෙන අලුත් එකක්. එම උෂ්ණත්වයේ නිදහස් ඉලෙක්ට්‍රෝන වල මධ්‍යන චාලක ශක්තිය සහ මධ්‍යන තාප ශක්තිය සලකා බලා ගණනය කළ හැකිය. T උෂ්ණත්වයකදී නිදහස් ඉලෙක්ට්‍රෝන වල මධ්‍යන තාප ශක්තිය 2.3 kt මගින් ලබා දෙන අතර මෙහි k බෝල්ට්ස්මාන් නියතය කියලා දීලා දෙනවා. මෙයාගේ සමීකරණයක් අපි තාපේ පාඩම ඉගෙනගෙන තියෙනවා. මෙතනටත් සම්බන්ධ කරලා දැන් උෂ්ණත්වය 27 දී සෙල්සියස් 27 දී තම්වල නිදහස් ඉලෙක්ට්‍රෝන මධ්‍යන තාප වේගය ගණනය කරන්න. හරි. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධ දීලා තියෙනවා. බෝල්ට්ස්මාන් නියත දීලා තියෙනවා. 1.4 මූලය 1.18 ලෙස ගන්න කියලා දීලා තියෙනවා. දැන් මධ්‍යන තාප ශක්තිය දීලා මධ්‍යන වේගය අහනවා කියන්නේ මෙතන චාලක ශක්තියන සම්බන්ධ කරන්න වෙන්නේ. ඒතකොට ස්කන්ධයක් දෙනකොට අපේ ඔළුව වැඩ කරන්න ඕන. මේ ශක්තිය දීලා තියෙන ස්කන්ධයක් දීලා තියෙන්නේ මෙයාගේ චාලක ශක්තියත් එක්ක සම්බන්ධ කරලා වේගය ගන්න කියලා. ඉතින් අපිට ලියන්න පුළුවන් කොහොමද මෙයාගේ මධ්‍යන තාප ශක්තිය කෙලින්ම අපි සමාන කරනවා ඉලෙක්ට්‍රෝනයක තියෙන මොකද්ද? චාලක ශක්තියට සමාන කරන්න යන්න. ලොකු දෙයක් කරන්න නෑ. බලමු ලියලා ප්‍රකාශනය. E සමානයි 2.3යි kt කියලා එන්නේ. හරි. E වෙනුවට භාගයයි mv වර්ග 2.3යි kt කියලා එන්නේ. ආදේශ කරමු බලන්න. භාගයයි ස්කන්ධය අපිට දෙන්නේ 9යි 10යි 31යි කියලා. වේගය v ගේ වර්ගය. 2.3යි k ගේ අගය දීලා තියෙනවා අපිට 1.4යි 10 ඍණ 23යි. උෂ්ණත්වය කෙල්වින් 300යි. මොකද අපිට දීලා තියෙන්නේ. පුළුවන් විදිහට අපි සුළු කරමු බා. මෙතන 2කට 2 කපන්න පුළුවන්. මෙතන 3 වැඩි කිරීම 3ක් නේ තියෙන්නේ. ඉතින් මේක 9ක් කපන්න පුළුවන් 3යි 3යි මෙතන 100යි. 10 ඍණ 31 වතාවක් v වර්ග
මෙතන අපි ගත්තොත් 1.4යි 10 ඍණ 21ක් තියෙනවා. 10 ඍණ 31 මෙහෙට එවන්න 10 ධන 31ක් එනවා. 10 ධන 31යි 21 ගත්තම 10 ධන 10ක් එනවා. වර්ගමූලය ගත්තම වෙනවා 1.4 මූලය වතා 10 5යි කියන. 1.4 1.1යි 10 5යි ms ඍණ එකක් අපිට එනවා. ඔහොම අගයක් එනවා අපිට. සැලකිය යුතු වගයක් එනවා. හරි ටිකක් ලොකු වගයක් 1.1ට 10 5යි ms ඍණ එකක්. යා සමාන කරන් චාලක ශක්තියයි තාප ශක්තියයි. ඒකින් අපිට වේගය හොයාගන්න පුළුවන් වුණා. කැල්ලත් අවුලක් නැහැ. මොකද අපි දීපු හින්ට් එකත් මෙතෙන්ට පාවිච්චි කරගන්න පුළුවන් වෙච්ච නිසා ලොකු ගැටලුවක් නෑ. අපි ගියොත් පාර හරි වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. ඊට පස්සේ ගානේ ක්‍රමයක්වත් වුණා. සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන මධ්‍යන්න තාප වේගය ඉලෙක්ට්‍රෝන ප්ලාවිත ප්‍රවේගයට සාපේක්ෂව ඉතා විශාල වේ. නමුත් සන්නායක මධ්‍යන්න තාප වේග සහිත නිදහස් ඉලෙක්ට්‍රෝන වලට බාහිර විද්‍යුත් ශේෂයක් යෙදීමකින් තොරව ධාරාවක් ඇති කළ නොහැක්කේ ඇයි කියලා අපෙන් අහනවා. සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන වල මධ්‍යන්න තාප වේගය ප්ලාවිත ප්‍රවේගයට සාපේක්ෂව ඉතා විශාල වෙනවා. නමුත් සන්නායකයක මධ්‍යන්න තාප වේග සහිත නිදහස් ඉලෙක්ට්‍රෝන වලට බාහිර විද්‍යුත් ශේෂයක් යෙදීමකින් තොරව ධාරාවක් ඇති කරන්න බැරි කියලා අහනවා. හේතුව තමයි මෙහෙමයි. අපි දන්නවා ධාරාවක් ඇති වෙන්න විද්‍යුත් ශේෂයක් කොහොමද දෙන්න ඕනේ. එතකොට ධාරාවක් ඇති වෙන්න නම් ඉලෙක්ට්‍රෝන කිසියම් දිශාවකට යන්න ඕන. දැන් මේ මධ්‍යන් මේ වේග වලින් මොකක්ද වෙන්නේ? මේ කට්ටිය එක එක පැති වලට තමයි ගමන් කරන්නේ. මධ්‍යන්තාවය කියන්නේ එක එක පැති වල හමු චලිතයක තමයි ඕක ඇතුලේ යෙදෙන්නේ. නිකන් තියෙන අපි සන්නායක ගත්තොත් ඒක ඇතුලේ මේ වේග වලින් ඉලෙක්ට්‍රෝන හරය මෙහෙ යනවා ඇතුලේ. ගියාට වැඩක් නැහැ. ඔක ඇල්ලුවා කියලා හරියට අපිට කරන්ට් එකක් වදින්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන හරය මෙහෙ ගියාට ඇති වැඩක් නැහැ. හේතුව තමයි ධාරාවක් ඇති වෙන්න නම් ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් යම් දිශාවකට යන්න ඕනේ. අන්න ඩිරෙක්ෂන් එකකට යන්න ඕනේ. ඊට ප්‍රතිවිරුද්ධව තමයි සම්මත ධාරාවක් හටගන්නේ. දැන් අහමු චලිතයක යෙදුණා කියලා ධාරාවක් හටගන්නේ නැහැ. හරිද? එහෙම අහමු චලිතයේ දෙන ඔය සන්නායකයට දෙකලවට විද්‍යුත් විභවාන්තර දුන්නොත් තමයි කට්ටිය අර එක පැත්තකට යන්න බෑ. එතකොට තමයි ධාරාවක් හටගන්නේ. හරි? ඒ නිසා අපි කියන්න ඕන හේතුව තමයි මේ මධ්‍යන තාපයක සහිතව මුලින් වෙන්නේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන අහමු චලිතයක යෙදීමක් සිද්ධ වෙනවා. අහමු චලිතයක් යෙදීමෙන් ධාරාවක් ඇති කරන්න බෑ. හරි? ඒක තමයි හේතුව. අපිට කෙටියෙන් ලියුවොත් අන්න එහෙම ලියලා දාන්න පුළුවන්. අහමු චලිතයේ දෙන බැවින් ධාරාවක් ඇති නොවේ. එහෙම කිව්වනම් ඇති. කෙටියෙන් ලියන්න තියෙන්නේ. අහමු චලිතය තමයි ඔළුවට එන්නේ කොහොමද? හොඳ උත්තරයක් විදියට අහමු චලිතය තමයි ගන්න සිද්ධ වෙන්නේ. රයිට් දැන් ඇහෙනව නේද? රයිට් අහගන්න.
රයිට් මයික් එක බැටරියක් බෑලා අනිත් මයික් එක ගත්තා. රයිට් අහගන්න. අපි සචලතාවය දීලා තියෙනවා ගාන දීලා තියෙන මෙහෙමයි ඒකීය විද්‍යුත් ශේෂයකට ප්ලාවිත ප්‍රවේගය. ඒකීය විද්‍යුත් ශේෂයකට ප්ලාවිත ප්‍රවේගය දන්නවා අපි ඒකීය කතන්දරයක් තු යටට දානවා කියලා කොහොමත් අපි දන්නවනේ. දැන් ඒකීය කාලයකට විස්ථාපන දන්නවනේ ප්‍රවේගය කියලා මේ වගේ නිකන් කොහොම කියලා තියෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය 50යි කියලා දීලා තියෙනවා සචලතාවය ගණනය කරන්න තමයි දීලා තියෙන්නේ. මං ලියනවා ඉතින් මේකට ආදේශ කරමු කෙලින්ම. සචලතාවය අපි දන්නේ නැහැ. ප්ලාවිත ප්‍රවේගය 1.25යි 10 ඍණ 3යි ms ඍණ 1යි මේකයාගේ 50යි vm ඍණ 1 තව 10 බලයක් මෙතෙන්ට අයින් කරාට පස්සේ පහෙන් බෙදන්න තියෙන්නේ 0යි 2යි 5යි 10 ඍණ 4යි v ඍණ 1යි වර්ගමීටර් s ඍණ 1 කියලා. මෙයා හරි විදිහට ලිව්වොත් 2.5යි 10 ඍණ 5යි v ඍණ 1යි m වර්ග s ඍණ 2 කියලා ගන්න පුළුවන් සචලතාවයට. හරිද? දැන් සචලතාවයට කොට එන්නේ උත්තරේ. ඊට පස්සේ අපිට කියලා තියෙනවා ප්‍රමිලකම් 2 කාබනික ආලෝක විමෝචක ඩයෝඩ් LED එකේ අමුතු ව්‍යුහයක් වැඩි දියුණු කිරීමේදී කාබනික ද්‍රව්‍යවල ආරෝපණ වාහකයන්ගේ සචලතාවය මොබිලිටි වැඩි කිරීම සහ යොදන විද්‍යුත් ශේෂ්ඨය අඩු කිරීම මගින් ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා ගන්නවා කියලා කතන්දරයක් කියලා තියෙනවා. තාම ගානකට ආවේ නැහැ. කාබනික ද්‍රව්‍යයක ආරෝපණ වාහකවල සචලතාවය සහ ප්ලාවිත ප්‍රවේගය පිළිබඳ 120කින් සහ 110කින් වැඩි කළහොත් යොදන විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාවය කොපමණ ප්‍රතිශතයකින් අඩු කළගත හැකිද කියන අපෙන් අහනවා. right විද්‍යුත් ශේෂ්ත්‍රයේ කතාවක් අහන්න. විද්‍යුත් ශේෂ්ත්‍රය E. එතකොට E කියන්නේ V බෙදීම මේ උනේ. කොහොම සමීකරණයක් තියෙනවා. E කියන එක අපි ලියන මෙන්න මෙහෙම. දැන් අපිට කියනවා යොදලා තියෙන අගය වගේ 110කින් 120කින් සහ 110කින් පිළිවෙලින් කට්ටිය වැඩිනවලු සචලතාව සහ ප්ලාවිත ප්‍රවේගය. එතන mu ගේ අගය 120කින් වැඩි කරනවා. ඒ කියන්නේ යට 120ක් එන. උඩ 110ක් එන. ඔහොම නෙන්නේ. ප්‍රතිශතයක්නේ කියා ගන්න ඕනේ මෙතන. කලින් ප්ලාවිත ප්‍රවේගය 100 නම් දැන් 110ක් වෙන්න ඕන. කලින් සචලතාවය 100ක් නම් දැන් සචලතාවය 120ක් වෙන්න ඕන. හරිද? right. දැන් මෙන්න මේක තමයි අනුපාතයක් විදියට එන්නේ. මම E ගේ ප්‍රතිශතයක් ගත්තොත්. හරි? E ගේ percentage එක ගත්තොත් 110 120 වැඩි කිරීම 100. මේ දැන් තියෙන අගේ හොයන්න. පොඩි සුළු කිරීමක් අපිට දාන්න වෙනවා. සුළු කිරීමක් කොහොම දැම්මොත් අපිට 4ෙන් බෙදන්න පුළුවන්. 4 වරක් 3යි 25යි. 275 බෙදීම 3යි. 3ෙන් බෙදුවම 9 වරක් 3යි 1යි 6යි 7යි. ඔය තියෙන්නේ අලුත් ප්‍රතිශතය ඊගේ. එතන කලින් 100ක් තිබ්බනම් දැන් තියෙන 91.6යි 7යි. අපෙන් අහන්නේ අඩු වෙන ප්‍රතිශතයනේ. එහෙනම් මං ලියනවා අඩු වන ප්‍රතිශතය. 100න් අඩු වෙනවා 91.6යි 7ක් ප්‍රතිශතය. අපිට එනවා 8යි ගානක් 8යි 3යි 3ක් වගේ අපිට ගන්න පුළුවන් අඩුවීම. එතකොට විද්‍යුත් ශේෂ්ත්‍රය අඩු කරන්න පුළුවන් අපිට 8.3.3කින් අඩු කිරීමක් කරන්න පුළුවන් එතනදී ඔය කියන කතන්දර වලින්. හරිද? නොතන තමයි කතන්දරේ. ගානේ නම් මහා ලොකු දෙයක් නැහැ. ඇත්තට මාර ලේසි. ඔය ගානක් 2025ත් આવොත් හොඳයි. හරි? සාමාන්‍ය ගේමක් ගහ ගන්න පුළුවන්. ධාරා විද්‍යුතය අමාරු කියවට අමාරුම නැහැ. හරි? දෙයක් කරගන්න පුළුවන් ලෙවල් එකේ ගානක් එක සාමාන්‍යයෙන් අර
කෙනෙක්ට ඇත්තට මේක මහා V සමාන IR දාන ලෙවල් එකක් එහෙම තැනකට තිබෙන්නේ නැහැ. අතන විතරයි තිබ්බේ. සමග ප්‍රතිරෝධය හොයන්න තියා එහෙම මොනවත් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් කර්චොෆ් නියමවත් P සමාන I වර්ගාර ඒ මොනවත් දාන්නවත් තිබ්බේ නැහැ අපිට. විභව බෙදන්න එහෙම ඒ මොනෝද? හරි මේ ගානේදී එහෙම හේව නැහැ. හරි. රයිට්. ඒ ගාන ඉවර වෙන්නේ එහෙමයි. ඔය 2021 ධාරා විදුලිතේ ගාන. හරි. රයිට්. ලොකු දෙයක් නැහැ.